හම්මෝ අද නම් හොඳට අවුව තියෙනවා. බස් එකත් මං ඊයේ ඇතුළ නම් අස් කරලා දෑවනේ. ඊයේ ට්‍රිප් එක ගිහිල්ලා. නේ මන්ද අද නම් වහින එකක්වත් නැහැ අද නම්. නේ මන්ද. අද ට්‍රිප් එකකුත් එනවා කිව්වා බස් එකේ රෝදවල නම් හෙන්නටම මඩ තියෙනවානේ. මඩ සිරියනවානේ. හොද ගන්නත් ඕන බස් එක පිටිපස්සේ රෝදෙත් මඩ තියෙනවා. දැන් ට්‍රිප් එකට යන්නත් ඕන මට ඉස්සෙල්ලා ඊයේ රෑනේ කෝල් කරේ ට්‍රිප් එක යන්න. දැන් බස් එක හොදගෙනම යන්න ඕන. මං හිතන්නේ යන්න තියෙන්නේ කඩුගන්නාවටද කොහෙද? කෝවිල බලන්නනේ යන්න තියෙන්නේ. කොහොමත් හොඳයි මාත් බලලා නෑනේ මාත් යන්න ඕන. බස් එක ඇතුළ නම් මං ඊයේ අස් කරා ඒක නිසා උලන්නේ දැන් යන්න ඕන හොද ගන්න දැන්ට කොහොමද? ඉක්මනට හොද ගන්න දැන්ට ගිහිල්ලා බස් එකත් හොදන් මෙතෙන්ට යන්න ඕන. 10 වෙද්දිනේ දෙන්න එන්නේ කිව්වේ ඒක නිසා උලන්නේ බස් එක හොදන්නත් වෙලා තියෙන්නේ. ඉක්මනට බස් එක හොද ගන්න ඕන. මෙතන ඉඳන් කොහොමද විනාඩි 10ක් විතරනේ යන්නේ තෙන්ට යන්න. ඉක්මනට ගිහිල්ලා බස් එකත් හොදන් ඕන යන්න. ඒ කට්ටිය මම හිතුවේ තංගල්ලෙන් නගින්නේ කට්ටියනේ. මම එතෙන්ට යන්නත් ඕනනේ. මෙතන ට්‍රැෆික් එකකුත් ඇදිලා මං අනිත් පැත්තෙන් මත් දාලා යන්න ඕන. ඔන්න බස් එක හොදලා දැන්ට ආවා. එලාට තව විනාඩි 12යි ගිහිල්ලා තියෙන්නේ. ටක් ගාලා හොද ගන්න ඕන මේ ප්‍රෙෂර් එකේ. මං හිතලා මට ෆ්‍රී හොද ගන්න පුළුවන් වෙයි මෙතනින්. ඔන්න ඉඳලා බලන්න ඕන ටයර් ටිකේ මාරම විදියට මඩ තියෙනවා. ඔන්න ටයර් ටිකේ මොනවා සුපිරි වෙනම හේවිලා එන්නේ. මාරම ලස්සනට එනවා බස් එක දැන්න. හරි රයිට් දැන් අපි මිනිස්සුන්ට ගන්න යන්න ඕනද අපි දැන් තංගල්ලට යන්නත් එපා මාතරේ ඉඳලා දැන් මං හිතන්නේ විනාඩි 40ක් විතර යාවේ ටක් ගාලා ඉක්මනට යන්න ඕන තංගල්ලට. ට්‍රැෆික් එකක් නැහැ සට ගාලා යන්න ඕන. තම මට බැනුම් අහන්න වේවි වෙලාවට ආවේ නැහැ කියලා. හරියටම 10 වෙද්දි යන්නත් ඕන. යන්න ඕන බලන්න දැන් ඉක්මනට ගිහිල්ලාම ඒ කට්ටියක් දාගෙන ඉක්මනට බස් ට්‍රිප් එක යන්න ඕන කොහොම හරි. දැන් ඉතින් ඈමක් තමයි තියෙන්නේ. ඉක්මනට යන්න ඕන. තම්මට තමයි බැනුම් අහන්න වෙන්නේ ආයි අන්තිමට. බස් එකත් දැන් හොදලා ඉවරයි. තෙලුත් තියෙනවා. මං හිතන්නේ ලීටර් 3ක් විතර අඩු වෙලා තියෙන්නේ දැන්. ඉක්මනට යන්නත් ඕන. ඔන්න මෙතෙන් දැන් ඇවිල්ලත් එක්ක ඉන්නේ ඒක නිසා අවුලක් නැහැ. දැන් මේ යන්න තමයි තියෙන්නේ අපිට. ඒක නිසා ඉක්මනට යා ගන්න ඕන කොහොම හරි. අනිත් පැත්තට දාගෙන රිවර්ස් එකට ගන්න ඕන. මේ ආදුට්ටේ වැරදි පාරේ යන්නේ මේ සර්විස් එකට ගියේ අපි මේ ගාල්ල පාරේනේ. දැන් තංගල්ල පාරට දාගෙන යන්න ඕන. හරි මේ පැත්තට දාගත්තා දැන් නම් ගොඩක්ම පරක්කුයි. තා විනාඩි 10යි තියෙන්නේ ඉක්මනට යන්න ඕන. නැත්තම් ඉතින් ට්‍රිප් එක යන්න දෙන්නේ බැලුම් අහා තමයි. අපි රෑ වෙන්න කලින් හිතෙන්ට ගිහිල්ලා එන්නත් එපානේ. ඒක නිසා ඉක්මනට යන්න ඕන. නිදිත් මත යන්නේ මන් දන්නේ. ඊයේ නිදාගත්තා අවුලක් නැහැ. ඔක ඇරලා ආවේ. ඒ කට්ටිය දෙන්න දාලා පොඩ්ඩක් නිදා ගන්න ඕන. එතකොට හරි ආවිනේ. ඉක්මනටම යන්න ඕන පුළුවන් තරම් බ්‍රේකුත් තියෙන බස් එකේ සිග්නල් ලයිට්ස් ඔක්කොම වැඩ. ඉක්මනට යන්න ඕන. පටු පාරක් තියෙන්නෙත් අප්පා අනේ මන් දන්නේ ට්‍රැෆික් එක නම් අහුවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ට්‍රැෆික් එක අහුනොත් එමේ ඉවරයි. ට්‍රැෆික් එකේම ඉන්න වෙනවා විනාඩි 10ක් 20ක් විතර. අයියෝ තා චුට්ටෙන් වදිනවා. රිවර්ස් එකට අරන් ගන්න ඕන මේ පාරවල් වල යන්නත් බෑ මංගුත් තියනවා නේ මන් දන්නේ කවුරු හැදුවද මන් දන්නේ රටක් සංවර්ධනය වෙන්නේ නැහැ මේ වගේ පාරවල් හැදුවයි කියලා. ඒ මන් දන්නේ කමන්නේ තියෙන පාරේ යන්නත් එපා. ඔන්න දැන් නම් තංගල්ලට ළඟ යන්න හරි ඔන්න තුන්දෙනා කට්ටිය ටික ඇති මං හිතන්නේ. මෙතන යන්න තියෙන්නේ තේරෙන පොඩි ටිකකින් අර ඉන්නේ කට්ටිය ටික. අම්බෝ 10යි 1යි වෙලාවට විනාඩිය පරක්කු වෙලා තියෙන්නේ. ඉක්මනට යන්න ඕන තාට එතෙන්ද. එතන ඉතින් බැලුමක් තමයි. බස් එක ආවා. මං හිතන්නේ මේ ගාමන්ඩ් එක කට්ටියක් ඉන්නේ යන්න.
ආරේ නගින්න. ඕ නගින්න. පිටිපස්සෙන් පොර ගන්න එපා. ඉස්සරහින් නගින්න. ඉස්සරහින් තියෙනවා. හැමෝටම ෂීට් තියෙනවා. නගින්න පිටිපස්සෙන් පොර ගන්න එපා. හැමෝම දෙන්න ෂීට් වල වාඩි වෙන්න. පිටිපස්සේ සෝෆා එකේ වාඩි වෙන්න. පිරිමි කට්ටිය කැපති කට්ටිය. ඕ පිටිපස්සෙන් නගින්න ඉක්මනට නගින්න අපි යන්නත් ඕන රෑ වෙන්න කලින් ඉක්මනට. අරේ කට්ටියක් දැන් එහෙනම් අපි සර්ණයි දේවීටයි කියලා යමු ගමන. මෙතනින් හරව ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපිට ගමන යන්න තමයි තියෙන්නේ ඉතින්. දැන් නම් පොඩ්ඩක් හරි ළඟයිද කොහෙද මේ? දැන් මෙතනින් දැන් යන්නත් තියෙන්නේ. ළඟයි ළඟ කොහෙද දැන් පටන් ගත්තේ? එතනින් යන්න ඕන දැන් හෙට චුට්ට දුරක් යන ටිකක් දුරක් යන්න ඕන. පෙරමුණෙන් යන්න ඕන. කට්ටියට එන්න සින්දුවකුත් දාන්න තියෙන්නේ. මල්ලි අපිට කඩු ගන්නාවට යද්දි කීය විතර වෙනවද? අපිට රෑ වෙන්න කලින් කොහොම හරි යන්න පුළුවන්. මම මේ උපරිම try එක දෙනවා රෑ වෙන්න කලින් යන්න නැත්තම් බලන්න තියෙන එකත් බලා ගන්න බැරි වෙනවනේ. යන්න අපි කොහොම හරි ඉක්මනට අන්න උපරිමටම පාගල යන්නේ. මම තේරුත් දැන් තියෙනවා ලීටර් 10ක් විතර අයින් වෙලා තියෙන්නේ. මාත් උපරිමේනවා පාගල යනවාද? වෙලාවට තාම ට්‍රැෆික් එකක් නම් හම්බුන්නේ ඉස්සරහින් වාහනේ වගේකුත් තියෙනවා පේනවා. මේ පාර පොඩ්ඩ ඉවර වුණාට පස්සේ නම් හරි මේ නැත්තම් මේ වගේ පාර තමයි යන්න පුළුවන්. බයයි ඕවර්ටේක් කරන්නත් තාජුට්ටෙන් වදිනවා ඉතින්. කවන්නේ අපි කොහොම හරි ඉක්මනට යන්න ඕනේ. දැන් මේ රෑ වුණොත් එහෙම දැන් දැන් බලා ගන්නත් බැරි වෙනවනේ. කොහොම හරි ගන්න ඉක්මනටම යන්න ඕනේ. නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. අයියේ මම ලොරි අයියා. හරි අපි ඉක්මනටම වහින්නත් වගේ සීන් එකක් තියෙනවා. වහින ගන්න එද්දි තේ බොන්න නවත්තනවා. මේ දැන් යටි තේ බොන්න ඕනේ. මේ පොඩ හල බලන්න ඕනේ. පොඩ හල බලමු. මේ කට්ටිය මේ ඔයාලට යටි තේ බොන්න ඕනද? අන්න නෑ මල්ලි අපි එද්දි මේ තේ බොමු. හරි කට්ටිය මේ එහෙනම් යන්න මං එද්දි හොඳ තැනක තේ බොන්න නවත්තන්න. මම හොඳ තැනක නවත්තන්නම්. මේ කොහොමත් යද්දි එන්නේ මේ පාරේ නේ වෙන පාරකින් එන්නේ. අපි ඉක්මනට එන්න ඕන මන්ට මේ හෙට ට්‍රිප් එකක් තියෙනවා. ඒකයි මේ ඒ නිසා ඉක්මනට එන්න ඕන මං. හරි ඒක අවුලක් නෑ. හොඳ තැනකින් නවත්තන්නකෝ ඉතින් දැන් අපිට කොහොමද බඩිකින් නැහැ. හරි මං මේ එද්දි හොඳ තැනක නවත්තන්නම්. මේ මං මිස්ටර් කොත්තුවකින් හරි බිකෙන් හරි නවත්තන්න. මොකක් හරි මං තේ බොන සුපිරිදරක් නවත්තන්න. දැන් නම් පුළුවන් තරම් වේගෙන් යන්න ඕන. නැත්තම් මේ යන්න වෙන්නේ නැහැ. දැන් මට හෙට ට්‍රිප් එකක් හිමින් ගියා වගේ නෙවෙයි. හෙට ට්‍රිප් එක යන්නත් එපා. මම දැන් රෑ වෙන්න කලින් උදේ 4:00ට යන්න තියෙන්නේ. ඒකත් එසේ හේතුවනේ ත්‍රිකුණාමලයටත් යන්න ඕනේ. දැන් නම් යනවා මොනවා වුණත් කමක් නැහැ කියලා උපරිම වේගෙන්. අනේ මල්ලි ඔච්චර හදිසියෙන් යන්න එපා. මේ ඔච්චර හදිසියක් නෑනේ. අපි හිමින් යන්න. තාම 1:00යිනේ. කමන්න මේ තාමසේ නෙවෙයි යන්නේ මමනේ යන්නේ. මම කොහොමත් යනෝ මං ගාන්න කොන්දොස්තරනේ කටවහන් ඉන්න සහායකයා වගේ සහායකයා ඉන්න. හරි ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න දෙයක්දයි. අර කට්ටියත් පිටිපස්සේ කෑ ගහනවා. නෑ කොහෙද කට්ටිය කෑ ගහන්නට කට්ටිය හොඳට ඉන්නේ. ඔය බලාගෙන. හරි තාමසේ කතා කරන්න නැතුව ඉන්නකො මං යන්න. මේ හරිම මහන්සි. ඔච්චර වේගෙන් යන්න එපා කියලා මං කියන්නේ. බස් එකේ හොඳ නෑ මහත්තයා හොඳ නෑනේ. හරි තමුසේ ඉන්නකෝ අට පියාගෙන. මම යන්න ඕන දැන් කොහොමත් විනාඩි 10කින් මම යනවා. දැන් නම් මම කොහොමත් 100 ගානට යනවා. මේකේ බැලන්ස් නෑනේ. අම්මට සිටි කුඩු වෙලාම ගියා නේද වීදුරුව. අනේ මොකක්ද වෙන්නේ?
අඩේ දෙයනේ අතත් තුවාලයි කකුළුත් තුවාලයි ඇඟ පුරාම වීදුරු කෑලි අපරාදේ කොණ්ඩ කිව්ව දේ අහන්න තිබ්බේ. අඩේ බස් එකේ කට්ටියටත් තුවාලයිනේ. මේ මට නම් තව ඉන්න බෑ ඔළුවත් පැල්ලා.